අවකාශයේ 30 පුවත් විමසුම ඩුබයි ලංකාව ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම ඉරේෂා සෙව්වන්ති. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. අබුඩාබියේ දෘශ්‍යාබාධිත පුද්ගලයන් සඳහා විශේෂිත වෙරළක් විවෘත කෙරේ. ඉබන් බතුතා shopping mall එහි 20 වන සංවත්සරය නිමිත්තෙන් නොමිලේ සංචාරක නිවාඩු 20ක්. යාපනයේ ජනාධිපති බංගලාව මිලදී ගැනීම සඳහා කැනඩා ආයෝජකයින් දිවයිනට. මහ බැංකුව රුපියල් බිලියන 130ක් උපයා ගැනීම සඳහා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක. Tourism has a fast-growing travel and tour services company based in Dubai. Beyond imagination. අබුඩාබියේ දෘශ්‍යාබාධිත පුද්ගලයන් සඳහා විශේෂ වෙරළක් විවෘත කර තිබෙනවා. දෘශ්‍යාබාධිත හෝ විශේෂ ආබාධ සහිත පුද්ගලයන් සඳහා එමි රාජ්‍යයේ පළමු වෙරළ තීරය අබුඩාබියේදී විවෘත කෙරුණා. කෝනිෂි ගේට් 3 අසල පිහිටා ඇති මෙම වර්ග මීටර 1000ක ප්‍රදේශය දිනපතා උදේ 6 සිට මධ්‍යම රාත්‍රිය දක්වා විවෘත බව සඳහන්. මෙම ව්‍යාපෘතිය අබුඩාබි මහනගර සභාවේ සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වූ සයිඩ් උසස් සංවිධානයේ සංකල්පයක් වන අතර එය 2025 ප්‍රජා වර්ෂයට විශේෂ ප්‍රවේශ ලබා දෙනු ඇති. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට මුහුදු ප්‍රදේශය සඳහා නොමිලේ ප්‍රවේශ විය හැකියි. එසේම ඔවුන්ට හා වැඩිහිටියන්ට මෙම ස්ථානය සඳහා නොමිලේ ප්‍රවාහන සේවා භුක්ති විඳිය හැකි බව සඳහන්. ජීවිතාරක්ෂක සේවා යටතේ මෙම පිහිනුම් ප්‍රදේශයට මඟ පෙන්වන බ්‍රේල් සංඥා සහ සියලු වයස් කාණ්ඩ සඳහා ප්‍රයෝජනවත් වන බ්‍රේල් මුද්‍රිත සේවා මාර්ගෝපදේශයක් ලබා දෙනු ඇති. සනීපාරක්ෂක පහසුකම් හා නොමිලේ පානීය ජලයද මෙම ස්ථානයේදී ලබා ගත හැකියි. ඉබන් බතුතා සාප්පු සංකීර්ණය එහි 20 වන සංවත්සරය නිමිත්තෙන් නොමිලේ නිවාඩු 20ක් ලබා දීමට සැලසුම් කර ඇතැයි සඳහන්. රාත්‍රී 4ක් සහිත දින 5ක විදේශ සංචාරයක් මෙහිදී පිරිනැමෙන අතර එය අප්‍රේල් 21 සිට මැයි 10 දක්වා ක්‍රියාත්මකයි. චීනය, ඉන්දියාව හා ඊජිප්තුව යන රටවල සංචාරය සඳහා මෙම අවස්ථාව හිමිවන බව සඳහන්. සෑම දිනකම එක් වාසනාවන්තයෙක් තෝරා ගනු ලබන අතර වාසනාවන්ත ජයග්‍රාහකයින් 20 දෙනෙකු සඳහා මෙම අවස්ථාව පිරිනැමීමට සූදානම්. දිරාම් 200ක් හෝ ඊට වැඩි මුදලක් වියදම් කර ඉබන් බතුතා සාප්පු සංකීර්ණයෙන් වෙළඳ භාණ්ඩ මිලදී ගැනීම මේ සඳහා ලියාපදිංචි විය හැකියි. යාපනයේ පිහිටි ජනාධිපති බංගලාව මිලදී ගැනීම සඳහා කැනඩා ආයෝජකයින් පිරිසක් තිබෙනට පැමිණ ඇතැයි වාර්තා වුණා. ජනාධිපති බංගලා කුලියට ගැනීම සඳහා විදේශ ආයෝජකයෝ 10 දෙනෙකු ඉදිරිපත්ව සිටින බව වාර්තා වනවා. යාපනයේ ජනාධිපති බංගලාව කුලියට ගැනීම සඳහා කැනඩා ආයෝජකයෙක් ඇතුළු විදේශ ආයෝජකයින් 5 දෙනෙකු ඉදිරිපත්ව සිටින බව නාගරික සංවර්ධන ඉදිකිරීම හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා කියා සිටියා. මහ බැංකුව රුපියල් බිලියන 130ක් උපයා ගැනීම සඳහා භාණ්ඩාගාර විල්පත් වෙන්දේසියක් සිදු කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 130ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 7 වනදා සිදු කිරීමට ලන්සු කැඳවා තිබෙනවා. දින 91කින් කල්පිරෙන රුපියල් බිලියන 20ක්, දින 182කින් කල්පිරෙන රුපියල් බිලියන 60ක්, දින 364න් කල්පිරෙන රුපියල් බිලියන 50ක භාණ්ඩාගාර බිල්පත්ද මෙදින වෙන්දේසි කිරීමට නියමිතයි. පසුගිය අප්‍රේල් 29 වෙනිදා මහ බැංකුව බිලියන 145ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කර තිබෙනවා. අදට නියමිත ප්‍රවෘත්ති ප්‍රකාශනය මෙන්න මාවට පත් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.